බැනුම් අහන්න වෙන කතා අංක 3. මේ රාවණා ගැන තමයි කතා කරන්නේ. දැන් රාවණාගේ කතාවේ ලියන්නේ රාමායනය කියලා මම කලින් වීඩියෝ එකේ දැම්මනේ. මේ රාමායනයේම තියෙනවා ලක්ෂ්මණට තුවාල වෙලා එයාට බෙහෙත් කරන්න හනුමන්තට කියනවලු බෙහෙතක් අරන් එන්න කියලා. මේ බෙහෙත තියෙන හිමාලයේ කඳු වැටියේ. ඉතින් හනුමන්ත මොකද කරන්නේ? හිමාලයේ කඳු වැටියට ගිහිල්ලා බෙහෙත හෙව්වා. බෙහෙත හොයාගන්න විදියක් නැති වුණා. හොයාගන්න බැරි වුණාට පස්සේ මොකද වෙන්නේ? මේ හනුමන්තා අපිව හනුම කියලා කියන්නේ. හනුම නැට්ටෙන් උස්සගත්තලු මුළු හිමාලයේ කඳු වැටිය. හිමාලයේ කඳු වැටිය කොච්චර ලොකුයිද කියනවනම් ලංකාව වගේ 60-70 ගුණයක් විතර ලොකුයි. මං හිතන්නේ හිමාලයේ කඳු වැටිය උස්සගෙන එන්න ඔය කියන හනුමන්තා කොච්චර සයිස් වෙන්න ඕනද කියලා මම මේ පොඩ කල්පනා කරේ. ඔගොල්ලොත් කල්පනා කරලා කියන කොච්චර සයිස් වෙන්නේ නැතිද? ඊට පස්සේ මේ හනුමන්තා මොකද කරන්නේ? අරගෙන ඇවිල්ලා මේ බෙහෙත දුන්නලු ලක්ෂ්මණට බෙහෙත් කරන්න. දැන් රාමගේ මල්ලි හරිද? ලක්ෂ්මණ කියන්නේ කවුද කියලා දන්නේ නැහැනේ. ඒ රාමගේ මල්ලිට බෙහෙත් කරන්න දුන්නලු. ඒතර බෙහෙත් කළලා රාම මේ ලක්ෂ්මණ සනීප වුණාලු. ඊට පස්සේ දැන් ඔන්න හනුමන්තා මොකද කරන්නේ? ආපහු කඳු වැටි අරන් ගියා. ඉතින් ඔය කතාව රාමායනයේ කියනකොට අපේ අය පොඩි ඔය ගොන්ජෝක් ටිකක් දාලා තියෙනවා. ඒ අරන් යනකොට මොකද වෙන්නේ? ඒ කඳු වැටියෙන් කෑල්ලක් ඔය ගාල්ලට කිට්ටුව තියෙන රූමස්සල හරිය වැටුණා. ඔය රූමස්සල කන්ද කියන්නේ හිමාලයේ කඳු වැටි කඳු කෑල්ලක් කියලා කියන්නේ. ඒක ඇත්තද? හැබැයි එතනින් ගහන්න නවතින්නේ නැහැ. අනුරාධපුරයේ පැත්තේ රිටිගල කියලා ලංකාවේ දැඩි රක්ෂිත වනාන්තරයක් තියෙනවා. ඒ වනාන්තරයත් ඔය කියන හනුමන්තගේ මේ කන්දේ කෑල්ලක් කියලා අපේ අය ගොතලා තියෙනවා කතාව. මේ කතාවල ඇත්තද? කමෙන්ට් එකක් දාගෙන යන්න. මම නම් ඒකට මොකද දැම්ම කියලා.